ස්තුතියි ඔබ දෙපළට. සිංහල භාෂාව යනු අපගේ මව් භාෂාවයි. ඉතින් සිංහල භාෂාවට මුල් තැනක් දෙමින් ඉගෙනීමේ අග යන මාතෘකාවට හරවත් වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමට අනුසරා සොයලියටයි මේ ආරාධනය. Thank you for your kind participation. Sinhala language is our mother tongue and it helps us to express our thoughts, feelings and culture beautifully. Now, I would like to invite my dear classmate Anusara to hand over the Sinhala speech. Please focus on listening and give your kind support. අධ්‍යාපනයේ සැබෑ පරමාර්ථය කළු පොඩ්ඩමු ජංගම තර්ක ග්‍රන්ථයක් බිහි කිරීම නොව ආත්ම ශික්ෂණයෙන් හැබි උදාර පුද්ගලයෙකු දොරට වැඩීමය. ජෝන් රස්කින් එසේ පැවසුවා. අප පාසලේ නියමුවා වන ගරු විදුහල්පතිතුමාගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සමගෙන්ද අවසරයි. එසේනම් ඉගෙනීමේ අගය පිළිබඳ ඔබේ මතකයේ පහන්සිලු දැල්වීමට දෙන්න මටත් මදකට අවසර. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා. එසෙන මනාවත් වතුරෙන් වල නොහෙනා. කෝප වුවත් රජ මැති දුන් ගත නොහෙනා. උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. එසේනම් මගේ කතාවේ ආරම්භය ගන්න මම කවියක් ඉදිරිපත් කරා. වදන් කවි පොතේ එන කවියකින් මගේ කතාවේ ආරම්භය ගන්නම්. මම ඔබට කවියක් ඉදිරිපත් කරා. ගම් වතුරෙන් ගින්නෙන් හානියක් නොවන සොර සතුරන්ට ගන්න බැරි යම් කිසි වස්තුවක් මේ ලෝකේ තිබෙනවා නම් ඒ තමයි අපි ලබා ගන්නා ඉගෙනුම. දිලි දුකම තුරන් කරගත හැකි හොඳම ක්‍රියාමාර්ගයක් තිබෙනවා නම් ඒ තමයි අපි ලබා ගන්නා ඉගෙනුම. කෙතරම් ආර්ථික දුෂ්කරතා සහිත පවුලක වුණත් සියාග හිගකම් අමතක කරලා උත්සාහයෙන් ඉගෙන ගන්න දරුවෙකුට පැහැපර අනාගතයක් හිමි වෙනවමයි. ඒ නිසා නේද අපේ අම්මලා තාත්තලා අපිට පුංචි කාලේ ඉඳලා අධ්‍යාපනය ලබා දෙන්න වෙහෙසෙන්නේ. ඉතින් ඔබ අහලා ඇති මෙවැනි කියමනක් ඉගෙනීම කටුවත්තකි එහි ඵලය මල්ලිත්තකි කියලා. ඔව් ඉගෙන ගන්න කාලේ මොනතරම් අමාරු දුෂ්කරතා තිබුණත් එය හරියට කළොත් ලැබෙන ඵලය මලක් දකිනා වගේ සුන්දරයි. ජෝන් ඩුවී මහතා කියනවා අධ්‍යාපනය කියන්නේ ජීවිතය කියලා. ඔව් අධ්‍යාපනය තුලින් තමයි ඉගෙනුමක් මෙන්ම ජීවිතේ පරිවර්තනයක් වන්නේ. එසේනම් මම ප්‍රාර්ථනා කරනවා අපි හැමෝටම ඉගෙනීම ඉහළම කරගෙන යන්නට සිහින සැබෑ කරගන්නට හැකි වේවා කියා. අධ්‍යාපනය යනු නිමක් නැති අවස්ථාවේ වෘත කරන එකම යතුරයි. ස්තුතියි.